හොඳයි ඊටමත්ම අවාසනාවන්ත සිදුවීම් දාමයක් පිළිබඳවයි අපි මේ වාර්තා කරන්නට යන්නේ කනගාටුවෙන් යුතුව. මාතලේ අලවතුගොඩ ප්‍රදේශය කියන්නේ අලවතුගොඩ අංකුඹුර මේ කියන ප්‍රදේශය තමයි ඔබ මේ දකින්නේ. අලවතුගොඩ අංකුඹුර කියන්නේ කඳු බෑවුම් සහිත ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ වගා කටයුතු තේ වගාවේ නියැලෙන පිරිස් ඉන්නවා. මේ ප්‍රදේශය කොහොමත් නායම් වලට ගොදුරු වන ප්‍රදේශයක්. හැබැයි අවාසනාවන්ත විදිහට අංකුඹුර අලවතුගොඩ මාර්ගයේ රඹුක්කැල කියන ප්‍රදේශය බරපතල නායාමකට ලක් වෙලා තිබෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. කෙසේ වෙතත් තවම අවතැන්වීම් ජීවිත හානි පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ නැහැ. මේ ගම්මානයේ පවුල් 800ක් පමණ ජීවත්ව සිට ඇති බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. ඉතින් මේ 800 දෙනාට පවුල් 800ට මොකද්ද උනේ කියන කාරණේ ප්‍රශ්නාර්ථයක්. මේ සම්පූර්ණ ඉහළ පිහිටි දැවැන්ත කන්දක් සම්පූර්ණයෙන් නාය ගිහිල්ලා ගම්මානයක් තිබුණද නැද්ද කියන සලකුණවත් හොයාගන්න බැරි විදිහට මේ නාය තත්ත්වය ඇති වෙලා තිබෙනවා. ඔබට අපි දැන් මේකට යම් ගුවන්ින් ආකාරයෙන් ලබාගත් දර්ශන කිහිපයක් ගෙන මෙන්න මේ සම්පූර්ණ කොටස නායාමට ලක් වෙලා තිබෙන්නේ. මේක බරපතල තත්ත්වයක්. හැබැයි තාම කිසි කෙනෙකුට මේතෙන්ට ලං වෙන්න හැකියාවක් නැහැ. මේ ප්‍රදේශවල දුරකථන සම්බන්ධතා, ඒ වගේම තමයි විදුලි බල සම්බන්ධතා, මේ සියලුම දේවල් බිඳ වැටිලා තියෙන වෙලාවක් මේක. හැබැයි සිදුව තිබෙන හානිය අතිශයින් බරපතලයි. බොහොම භයානක හැඟීමක් දැනෙනවා මේ සිදුවීම් දාමය ගත්තහම. අලව්වේ උසාවිය පිටුපස මේ කොටස අලව්වේ උසාවිය පිටුපස කොටසේ විශාල නායාමක් වාර්තා වෙලා තිබෙනවා. එයින් 22 දෙනෙකු මේ වෙද්දී අතුරුදන් වී ඇති බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. ඒ වගේම තමයි තුල්හිරිය මොන්රෝවියා වත්තේ නිවාස 7ක් නායාමට ලක් වෙලා තිබෙනවා. 20ත් 25ත් අතර ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ ආශ්‍රිතවද අතුරුදන් වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඉතින් ඇත්තටම භයානකම සිදුවීම බවට පත් වෙන්නේ මේ අතුරුදන් වූවන් කියන ලැයිස්තුව. මේ වෙද්දි මරණ සංඛ්‍යාව අභිබවා අතුරුදන් වූවන්ගේ ලැයිස්තුව හෙළනවා. මේ ඔබ දකින්නේ අලව්ව උසාවිය පිටුපස දැවැන්ත නායාම, ඒ වගේම මේ තුල්හිරිය මොනෝරියා වත්ත ප්‍රදේශ ආශ්‍රිත වුණු නායාමට දාලා වුණු ඡායාරූප. ඉතින් මේ අතුරුදන් වීම සංඛ්‍යාව ඉහළ යාම කියන දේ අතිශය බරපතල කතාවක් නිර්මාණය කරනවා. ඉතින් මේ වෙද්දි බොහෝ ප්‍රදේශවලට මුදා ගන්නට යන්න විදිහක් නැහැ. ඒ කියන්නේ සියලුම මාර්ග අවහිර වෙලා අඩුම තරමින් සහනාධාරවත්, ඒ කියන්නේ අවශ්‍ය කරන ආධාරයක් කැම ටිකක්වත් දෙන්න කිසිම කෙනෙකුට මේ ප්‍රදේශවලට සමීප වෙන්න හැකියාවක් නැහැ. ඉතින් මේ තත්ත්වය අතිශය භයානකයි. දැන් මේ ඔබ දකින්නේ අම්බලකන්ද ප්‍රදේශය. මේ කෑගල්ල අරණායක ප්‍රදේශයට ආශ්‍රිත වුණු අම්බලකන්ද කියන්නේ තේවතු ආශ්‍රිත වුණු ප්‍රදේශයක්. මේ ප්‍රදේශයත් බොහොම බෑවුම් සහිතයි. මේ අම්බලකන්ද බෙරගල මාර්ගය හදන්න කියලා බොහෝ කාලයක් තිස්සේ ඉල්ලීම් තිබුණා විවිධ රජයන්ට. නමුත් ඒවා සාක්ෂාත් වුණේ නැහැ, කරගන්න බැරි වුණා. මේ ප්‍රදේශයේ අතිශයම ගිරිහෙල් සහිත වුණු ප්‍රදේශයක් බවට පත් වුණා. දැන් ඔබ දකින්නේ මේ රාහන සියලු දේත් එක්ක මේ ප්‍රදේශයේ දැවැන්ත නායාමක් සිදු වෙලා පවුල් රාශියක් මේ ප්‍රදේශයේ ආශ්‍රිතව හිර වෙලා ඉන්නවා කියලා තමයි දැනට අපට තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ තැන් වලට ලං වෙන්න බැරි එක. මේ තියෙන්නේ නාවලපිටිය තත්ත්වය. නාවලපිටිය මේ ආශ්‍රිත ප්‍රදේශයේ දැවැන්ත නායාමක් පෙන්눔 කරමින් පවතිනවා. මේ ඉහළ නිවාස ටික සියල්ලම පහළට ඔබට පේනවා ඇති කඳුකරේ පේලියට ගිනි පෙට්ටි එල්ලලා වගේ නිවාස එකින් එක තියෙනවා. මේ ඔක්කොම ටික පල්ලෙහාට එනවා කියන්නේ ඉහළ සිට පහළට මහා දැවැන්ත කොන්ක්‍රීට් කන්දක් පල්ලෙහාට තල්ලු වෙන ඛේදවාචකයක් තියෙන්නේ. අපි ඔබට මීට කලින් ගෙනාපු වීඩියෝ එක ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කියනවා මිලිමීටර් 150ක් මහ පොළොවට වැටුණාගෙන් පස්සේ නාය අවදානම වෙන්න පුළුවන්. හැබැයි දැන් දවස් 3කදී මිලිමීටර් 1000කට වැඩි වර්ෂාපතනයක් මේ ලංකාවේ තලයට වැටිලා ඉවරයි. ඒ නිසා නාය අවදානම කියන දේ අතිශය සංවේදී තැනක තියෙන්නේ. ඒ නිසා නාය අවදානම් කොයි වෙලේ ඇති වෙයිද කියන එක ප්‍රශ්න සහගතයි. සහ නායම් වලට ඕනෑම විදිහට විය හැකි කියන දෙයට දැන් භූමිය විවෘතයි. මේ ඔබ දකින්නේ ඔබට V8 Montero Prado Pajero ඕන එකක් තියනවා වෙන්න පුළුවන්. 4 wheel වෙනවා වෙන්න පුළුවන්. හැබැයි වතුරත් එක්ක ඔය සෙල්ලම බෑ. ඒ දකින්නේ ගම් වතුර බලන්න ගිහිල්ලා විනාශ කරගත්ත අවස්ථා. මේ ඔබ දකින්නේ කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉන්දියානු නෞකාවක් ස්ථානගත වෙලා තිබෙනවා. ඒ ඉන්දියානු නෞකාව හරහා හෙලිකොප්ටර් යානා මගින් මුදා ගැනීමේ කටයුතු වලට සහයෝගය දැක්වීම සඳහා ක්‍රියාත්මක වන ආකාරයක් තමයි ඔබ මේ දකින්නේ. ඉතින් ඉන්දියාව පිළිබඳ කොතරම් විවේචන, කොතරම් ප්‍රශ්න තිබුණත් අසල්වැසි ඉන්දියාව අපිට පිහිටට එන ඕනෑම අවස්ථාවකදී ඒක තමයි
ලොකු රටක් යට ඉන්න පොඩි රටක් විදිහට අපි හැම වෙලාවෙම කලාපීය බලවතා කලාපයේ ලොකු අයගෙන් ලබා ගන්නා වූ උදව්ව. ඉතින් මේ හෙලිකොප්ටර් ආනාවලින් සැහැණ සලසනවා වගේම මේ වෙද ඉන්දියාවේ තමිල්නාඩුවත් දැවැන්ත වුණු ස්වභාවික ව්‍යසනයකට සූදානම්ෙන් වෙමින් ඉන්න වෙලාවක්. ඕන් වියලි ආහාර ඇතුළු සියලු දේත් එක්ක තමයි ලංකාවට ඇවිල්ලා උදව් කරේ. අපි ඒකට බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ අපි ඔබට ගේන්නේ කොළඹ ප්‍රදේශයේ කොළොන්නාව ආශ්‍රිතව දැන් තත්ත්වය මේ ජල මට්ටම ඉහළ යමින් පවතිනවා. වෙනදා මීටර් 2-3 අඩි 2-3 නතර වෙච්ච තැන් අඩි 7-8 10ට වැඩි වෙමින් තියෙන වෙලාවක් මේක. මේ ඔබ දකින්නේ කොළොන්නාව ආශ්‍රිත ප්‍රදේශය. දැන් මේ ඔබ දකින්නේ කඩුවෙල ආශ්‍රිතව දැන් ජල මට්ටම ඉහළ යමින් පවතින ආකාරය. අද කොළඹට වැස්ස නැහැ. නමුත් හෙට දවසේදී වර්ෂාපතනයක් ඇති විය හැකි කියන පුරෝකථනය තියෙනවා. ඉතින් මේ වැස්ස තවදුරටත් පතිත වුණොත් තමයි ප්‍රශ්නය. ජල මාපාංක වලින් හැම එකකින්ම බලනකොට කොළඹ ආශ්‍රිතව පවතින මාපාංකවල ජල මට්ටම ඉහළ යමින් පවතින්නේ. මහවැලි ගඟ කැලණි ගඟ දෙකම අවදානම්කාරී තත්වයක තියෙන. නුවරට දැන් මේ වෙද්දී අම්මාකාරයක සහනයක් ලැබිලා තියෙනවා. නමුත් ඉන් පහළ කොටස් යලිත් අවධානමට ගොනු වෙමින් පවතින්නේ. ඒ නිසා ලබා දෙන නිවේදන වලට අනුගතව වැඩ කරන්න කියන ඉල්ලීම ඔබ සියලු දෙනාගෙන්ම සිදු කරනවා.